අද අපි කතා කරමු මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරම්භ වූ ආකාරය පිළිබඳ විචාරයක්. සිංහල බණ කතා භාවිතයේ මුදුන් මල්කඩ වශයෙන් සැලකෙන සුවිශාල ග්‍රන්ථයක් වන 550 ජාතක පොත කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචිත ජනකථා 547කින් සමන්විත වූ ග්‍රන්ථයකි. එහි සමන්විත වූ කතා අතරින් දීර්ඝතම ජාතක කතාව ලෙස සැලකෙන උම්මක ජාතකය තුළ සුවිශේෂී භූමිකා කිහිපයක් ගලා යන අතර මහෞෂධ පඬිතුමාගේ භූමිකාව මහා ප්‍රඥාවන්ත මහිමයකින් මෙන්ම උපායශීලී දූරදර්ශී ස්ථානෝචිත ප්‍රඥාවකින් යුතුව කටයුතු කරන භූමිකාවක් ලෙස කතා විකාශනය තුළ විද්‍යමාන වේ. තවදුරටත් මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවන්ත බව සාක්ෂාත් වන්නේ වේදේහ රාජ්‍යයට නිරන්තරයෙන් එල්ල වූ සතුරු ආක්‍රමණ හමුවේ වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම තුලිනි. තනතුරු තාන්නමාන සඳහා අධික තණ්හාවකින් හෙබි චූලනී බ්‍රහ්මදත්ත සහ කේවට්ටගේ ප්‍රමුඛ පරමාර්ථය වූයේ අනෙකුත් රාජ නතු කර ගැනීමේ ක්‍රියාවලියේදී මියුණුවර තමන් නතු කර ගැනීම සඳහා විවිධාකාර උපක්‍රමයන් ගෙනාවද මහෞෂධ පඬිතුමා ඒ හමුවේ අභියෝගාත්මක ලෙස මුහුණ දුන්නේය. එක්තරා අවස්ථාවකදී කේවට්ටයන් මියුණුවර නතු කර ගැනීම උදෙසා නුවරට ලැබෙන පැන් අවතා තැබුවද මහෞෂධ පඬිතුමා එයට සාර්ථකව මුහුණ දුන්නේ මෙසේය. සැටරියන් උණ දණ්ඩක් ගෙන්වා සරියේ දෙකක් කොට පලා ඇතුළු පිටකට හරවා සුද්ධ කොට නැවත එක් කොට තබා පොකුණ දිගේ බිජුවට රෝපණය කරවා. මෙලෙස මහෞෂධ පඬිතුමා විස්මයජනක අයුරින් මියුණුවර රාජ්‍යය තුළ ජලයෙන් කිසිදු අඩුවක් නොවන බව ප්‍රත්‍යක්ෂ කරන ලදී. මහෞෂධ පඬිතුමා ඕලු මලක් සහිත දණ්ඩක් රෝපණය කිරීම තුළින් චූලනී බ්‍රහ්මදත්ත රජුන්ට සහ කේවට්ටයන්ට ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ පැන් අවතාලීමේ ක්‍රියාවලිය ඵල රහිත වූවක් බවයි. එය කොතෙක් දුරට සාර්ථක වූයේ දෙයත් චූලනී බ්‍රහ්මදත්තයන් සහ කේවට්ටයන් පැන් අවතාලීමේ කටයුත්ත එතකින් නිම කිරීමත් සමග මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවන්ත මහිමයෙන් වේදේහ රාජ්‍යය ආරක්ෂා විය. තෙපි හැම සතුරෝ වටලා ගත්තෙත් වේදයෙන් නොසිතා මල්ගඳ විලවුන් හා අටලොස් වර්ගයේ කැවීම් හා රාමස් ආදී නොයෙක් ආංගහන සපයා වස්ත්‍රාභරණය සැරසී උත්සවය පටන් ගනුව. අටලොස් අක්ෂෝභිනියක් පමණ වූ සේනා පැමිණි අවස්ථාවේ මියුණුවරන වැටලීමේ කිසිදු භීතියක් ඇති නොකරගෙන කිසිවෙකුත් නොසිතූ පරිදි මහෞෂධ පඬිතුමා උත්සවයක් සංවිධානය කළේය. මහෞෂධ පඬිතුමාගේ ඒ අධිෂ්ඨානශීලී බවකින් පැවසූ එම ප්‍රකාශනය අන් අයගේ විශ්වාසවන්තභාවය නැඳෙන්නට විය. උත්සවයක් ආරම්භ කිරීම පමණක් නොව එය වේදේහ රජුගේ කුමාර කල ඇති වූ ආශාවක් බව ප්‍රත්‍යක්ෂ කිරීම තවදුරටත් මියුණුවර ආරක්ෂා කර ගැනීමට හේතුවක් විය. එම හේතුව කොතෙක් දුරට සාර්ථක වේදයත් මෙලෙස මියුණුවර වටලෑම ඵල රහිත දෙයක් බව චූලනී බ්‍රහ්මදත්තයන්ට අවබෝධ විය. ඒ නිසා මේ අවස්ථාවේදී මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවන්ත බව හේතුවෙන් මියුණුවර ආරක්ෂා විය. මියුණුවර තමන් අත කර ගැනීමෙන් දැඩි තණ්හාවෙන් ක්‍රියා කරන කේවට්ටයන් සහ චූලනී බ්‍රහ්මදත්තයන් කටයුතු කරන අතර කේවට්ටයන්ගේ උපදෙස් පරිදි මෙවර මියුණුවර තමන් අත කර ගැනීමට ධර්ම යුද්ධය වැනි ක්‍රමවේදයක් කිරීමට පෙළඹුණේය. කිසිදු අවස්ථාවක තමා හමුවට එන අභියෝග මඟ නොහරින මහෞෂධ පඬිතුමා ඒ සඳහා උපක්‍රමශීලීව මුහුණ දුන්නේ මෙසේය. නැගී සිටුව ආචාර්යනි නැගී සිටුව මම බාලයෙමි. තොපගේ මුණුපුරු තරමටම ඇත්තෙමි. මා නොවඳුව. දහසක් බලාපොරොත්තු මැද කේවට්ටයන් මේ අවස්ථාවේදී මියුණුවර තමන් නතු කර ගැනීමට සිටුවද අධික තණ්හාව හමුවේ අෂ්ටවංක මාණික්කයට රැවටෙන කේවට්ටයන් මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවන්ත බව හමුවේ පරාජයට පත්වන්නට විය. මෙවැනි අවස්ථාවක යුද්ධ වැදීම ඵල රහිත බව අවබෝධ කරගෙන මහෞෂධ පඬිතුමා අෂ්ටවංක මාණික්කය තුලින් තමන්ගේ ජයග්‍රහණය මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කිරීම තුළින් ඉතාමත් උපක්‍රමශීලී අයුරින් මෙවරද කේවට්ටයන් සහ චූලනී බ්‍රහ්මදත්ත රජුගෙන් මියුණුවර ආරක්ෂා කර ගැනීමට සමත් විය. තනතුරු තාන්න මාන්න හමුවේ අධික තණ්හාවකින් ක්‍රියා කරන චූලනී බ්‍රහ්මදත්තයන්ට හා කේවට්ටයන්ට කිසිදු අවස්ථාවක මියුණුවර තමන් නතු කර ගැනීමට නොහැකි වූයේ මහෞෂධ පඬිතුමාගේ මහා ප්‍රඥාවන්ත බව හමුවේය.
ඉතින් මෙතනින් අපේ විචාරය අවසන් වෙනවා. ඉතින් මේ වගේ තව විචාර වීඩියෝ වගේම පාඩම් වීඩියෝ අරන් එනකන් උඹලා පරිස්සමෙන් ඉන්න. බයි බයි. ඒ වගේම තව දෙයක් තමයි මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තව වැදගත් වෙන යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.